පේන්නේ නැහැ. හරි? මම සාමාන්‍යයෙන් කැමරාව ඔන් කරන්න කියන්නේ නැහැ. හරි? ඒ කියන්නේ කැමරාව ඔන් කරන්න කියන්නේ නැත්තේ මම මෙතන වැඩ කරනවානේ. ඒකට මම මෙතන නිකන් ඔන්න මොනවා හරි රෝගියක් කිය ඉන්නවා නම් හරි සුරංගනා කතා කියනවා නම් හරි ඔන්න ජීවිතේට ඕදනක් කියලා මොනවා හරි දෙයක් කියව ඉන්නවා නම් අර පැය ගන්නන්න තියෙන වෙලාවේ මට එහෙම සෙට් නැහැ. මම එහෙම ගොඩාක් වෙලාවට දැකලා නැති වෙයි. මම කරන්නේ ගන්න එක විතරයි මෙතන. හරි එතකොට මේ ඒ මගේ විදිහ එතකොට සාමාන්‍යයෙන් මම ඒක උගන්නගෙන යනවා ඒකනේ වෙන්න ඕනේ නැති විභාගෙට එන්නේ නැහැ මොනවාද ටීචර් කිව්ව සුරංගනා කතාව මොනවාද ජීවිතේට ඔබදන ඒව අහන්නේ විභාගෙට හරි ඒව මට කියන්නත් පුළුවන් ඒ හින්දා මම කියන්නේ නැහැ මොකද ඔයාලගේ කාලේනේ ඔයාලගේ කාලේ මගේ කාලේ ඒ හින්දා මම මොනවා කියන්නේ නැහැ හරි ඒක තමයි වෙන්න ඕනේ නැත්තේ මම හිතන විදිහට එතකොට ඔයාලා ගෙදර හිටියා කියලා ඔයාලා කරන්න ඕන නැත්තේ මට පේන්නේ මේක කොයි වෙලාවෙත් රෙකෝඩින් බලන්න පුළුවන් එහෙම දාන්න එපා දෙකේ පොලේට හරි එතකොට දැන් සාමාන්‍යයෙන් මම මෙතන වැඩේ කරනවා නම් ඔයාලගේ තියෙන්න ඕන මේ පොලිටියක් කියලා එකක් ඒ වැඩේ හරියට කරන්න හරි එතකොට මේ අර මෙතන පැය තුන මම උගන්වනකොට ඔයාලට ඒ අතර පොඩි බ්‍රේක් එකක් දෙනවා අන්න ඒකෙදි පොඩ්ඩක් ගිහින් කාලා දීලා මේවා කරගන්න ඉගෙන ගන්න තැනදී ලස්සන මේසේ අරගෙන එතන වක් තියාගෙන එතන ඉඳගෙන ලස්සන තමන්ගේ වැඩේ කරගන්න. හරි? ලකුණු ආවම තමයි පුතේ ඔයාටත් විදෙනවා මට නම් විදෙන්නේ නැහැ. ඒක මගේ දෙයක් නෙමෙයි මම ඔයාට විෂය එකක් දැන් දුන්නාම ඔයා ඒක ගන්න ඕනේ. ලකුණු ආවම විදෙන්නේ ඔයාට. ඔයාගේ ගෙදර මිනිස්සුන්ට. මොකද අම්මයි තාත්තයි ගොඩක් දුක් මහන්සියලානේ සල්ලි දෙන්නේ. ඒකෝට ඒ සල්ලි දෙන එකට ඔයා පොඩි සාධාරණයක් කරන්න ඕනේ. හරි? ඒ හින්දා කරුණා කරලා අර දෙන කරුණු ටික ගෙදරින් දෙන හෝම්වර්ක් ටික මේ මාත් එක්ක ඉන්න පැය 3 හරි ඒකේ ලස්සනට ගේම ගන්න. හරි නේද? මේ මොනවද කියන්නේ